සිහින මාලිගාව හදාගන්න තැන ඉන්න ආස හිතන විදිහට කොහොමද අපි හදාගන්නේ. මොකද ගෙයක් හදනවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද ගෙයක් හැදුවට පස්සේ ගෙයක් නඩත්තු කරන්න ඕනේ. ඒකට වතුර බිල, ඒ වගේම ලයිට් බිල, මේ හැම දෙයක්ම ගෙදර තියෙන ගෘහ භාණ්ඩ මේ හැම දෙයක්ම අඩංගු වෙනවා. අපි කතා කරමු ඔබේ ලයිට් බිල් අඩු කරගන්න හැටි. මොකද ගෙදර ඉන්නකොට ඔෆිස් එකේ ඉන්නවා වගේ දවල්ටත් ලයිට් දාගෙන ඉන්නවා නම් එහෙම ඔබේ විදුලි බිල වැඩි වෙනවා. එතකොට ලයිට් බිල් අඩු කරගන්න මොනවද ඔබට කරන්න පුළුවන්? එකම සහ හොඳම දේ නිවසට හොඳින් ඉර එළිය ලැබෙන විදිහට සකස් කරගන්න එක. ඔබ නුවරඑළිය වගේ පැත්තක ඉන්නවා නම් ඒ වගේ පැත්තක ඉර එළිය බොහොම අඩුයි. එතකොට ඔබට සිද්ධ වෙනවා තරමක් පුළුල් විශාල දොර ජනේල නිර්මාණය කරවා ගන්න. ඔබ කොළඹාවට නම් ඉන්නේ මේ පැත්තේ හොඳට ඉර එළිය තියෙනවනේ. සාමාන්‍ය ප්‍රමාණයක දොර ජනේල තිබ්බට කමක් නැහැ. ඒ වගේම ඉර පායන්නේ කොයි පැත්තෙන්ද? ඉර මුදුන් වෙන්නේ කොයි පැත්තෙන්ද? අන්න ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඔබ දොර ජනේල් වල පිහිටීම ඒ පැතිවලට අදාළව නිර්මාණය කරගන්න ඕනේ. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings. ඒ වගේම තමයි මේ ස්වාභාවික ආලෝකය ඔබේ නිවසට ඍජුව ලැබෙන්නේ නිවසට උඩින් නම් නැත්නම් වහලේ උඩින් නම් ඔබ වහලයට යොදා ගන්නා ආවරණය පිළිබඳව සැලකිලිමත් වෙන්න. එතෙන්දී ඔබට පුළුවන් ඔබ තට්ටු නිවසක් වගේ හදනවා නම් මැද මිදුලක් තියන්න. එතකොට මැද මිදුලක් තිබ්බාට පස්සේදී උඩ තියෙන රෝෆින් ෂීට් එකෙන් ඔබට බොහොම හොඳ එළියක් ඔබේ නිවසට ලැබෙනවා. එතකොට මහා දවාලේ ගෙදර ලයිට් දාගෙන ඉන්න ඕනේ නැහැ. ලයිට් බිල අඩු වෙනවා. ඊට පස්සේදී ස්වාභාවික විදිහට වාතාශ්‍රය ලැබෙන විදිහට ඔබේ නිවස සැලසුම් කරගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. ඒ තමයි අපි අපේ දරුවන්ගේ ආරක්ෂාව ගැන. ඔබ ඔබේ නිවසේ නැත්තම් ඉඩමේ ලිඳක් එහෙම හදලා තියෙනවා නම් ඒ ලිඳ ආවරණය කරලා තියන්න ඕනේ. ඇයි දන්නවද? ලිඳ ආවරණය කරලා තිබොතින් ඔබේ ජීවිතය රැකෙන්නේ මෙන්න මෙහෙම. මොකද ගෙදර ලිඳක් තියෙනකොට දරුවන් ලිඳට වැටෙනව විතරක් නෙවෙයි. ඔය ලිඳට සර්පයෝ වැටෙන්න පුළුවන්. බල්ලෝ, පූසෝ, මීයෝ, හාවෝ මේ වගේ සත්තු වැටෙන්න පුළුවන්. ඒ විතරක්ද? රැට වවුලු පියාඹනකොට ඔය වවුලු කටින් අරන් යන සමහර දේවල් වැටෙන්න පුළුවන්. අමතක කරන්න එපා. කොරෝනා කියන වෛරසය ලෝකයේ පුරා ව්‍යාප්ත වෙන්න වවුලා කියන සත්වයා එක වතාවක් ලොකු දායකත්වයක් දුන්නා. වවුලෙක් නිසා ලොකු වසංගතයක් ලෝකේ පුරා ගියා. අන්න ඒක නිසා ගෙදර ලිඳක් තියෙනවා නම් මේ ලිඳ අනිවාර්යයෙන්ම ආවරණය කරලා තියාගන්න. ඒ වගේම ලිඳේ වතුර විෂ නොවෙන්න මොකද්ද කරන්න ඕනේ? ඔබේ නිවසේ වැසිකිලි වල ඔන්න වැසිකිලි වල අඩුම තරමේ ලිඳට වඩා අඩි 50ක්වත් එහායින් තියෙන්න ඕනේ. ඒක නිසා ඔබේ නිවස ඉන්න ආසහිතන තැනක් බවට පත් කරගන්න නම් මේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මූලිකම වැදගත්ම අත්‍යවශ්‍යම දේ. ඔයා ජීවත් වෙන නිවස තියෙන ප්‍රදේශයේ කැලිකසල රැගෙන යන්න නගර සභාවේ ට්‍රැක්ටරය එන්නේ නැත්නම් කුණු ඔක්කොම එකතු වෙන්නේ ඔයාගේ ඉඩමේ. හැබැයි අර මුල්ලේ මේ මුල්ලේ අර ගහ යට මේ ගහ යට අර වැට ළඟ මේ වැට ළඟ තැන තැන ඒ විදිහට කුණු එකතු කරලා තියලා තැන තැන කුණු පුච්චනවද? ඒක ඔබේ ඉඩමට, ඔබේ නිවසට, ඔබේ ගෙවත්තට ඉතාමත්ම දැඩි අලංකාරයක් වෙනුවට අවලස්සනක් අරගෙන එන්නේ. ඒක නිසා
කැලිකසල බැහැර කරලා ඒ දේවල් පුච්චන්න වෙනම තනක් හදාගන්න. වෙනම තනක් හදාගත්තට පස්සෙදී හැමදාම කැලිකසල ටික එතනට බැහැර කරලා එතන ගිනි තියලා පුච්චන්න පුළුවන්. එතකොට නිවස ගඳ ගහන්නෙත් නෑ. ඔබේ වතු පිටි ගෙවතු අවලස්සන වෙන්නෙත් නෑ. බොහෝම ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. අපි ඊළඟට හම්බ වෙනවා ඔබේ නිවසේ ගෘහ අලංකරණය පිළිබඳව කතා කරන්න. සෑම දෙයක්ම අනාගත ආයෝජනයක්. ඔබේ එවැනි ආයෝජනයන්හි අපි පෙරගමන් කරුවන් වන්නෙමු. ආරම්භයේ සිටම අපිට ඔබ සමග පියනගන්නෙමු. විශ්වාසයෙන් දැනුමින් සන්නද්ධව මන අධීක්ෂණයෙන් අපි එම ගමන ඔබව වගකීමෙන් රැගෙන යන්නෙමු. ඔබ කුමන ස්තරයක වුවද අප ඔබගේ මිතුරෙකු වන්නෙමු. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings